ඉතින් අදත් හැමෝම ආදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. තාමත් මාව subscribe කරලා නැත්නම් subscribe කරලාම වීඩියෝ එක බලන්න පටන් ගන්න. අද ඉතින් අපිට campus එකේ lectures නැති දවසක් ඉඳලා පොඩ්ඩක් පරක්කු වෙලා තමයි ඉතින් මම හැරුණේ. ඉස්සෙල්ලාම wash එකක් දාලම තමයි මම වැඩ ටික පටන් ගන්නෙ. ෂේකුත් දාලා උයා ගන්න තමා මේ ලෑස්ති වෙන්නේ. බත් එකක් තියලා දැන් මම මේ ලෑස්ති වෙන්නේ හාල් මැස්ස ටිකක් පැදගන්න. ඕගොල්ලෝ මේ විදියට පොල් සම්බෝලයක් කාලා නැත්නම් කාලා බලන්නකෝ. ඕගොල්ලෝ ගොඩක් කැමති වෙයි ඒකට. ඉතින් ඉස්සෙල්ලාම හාල් මැස්ස පොඩ්ඩක් බැද ගන්න ඕනේ. මට ඉතින් මේ මිරිස් ගලක් නෑනේ පොල් සම්බෝල අඹර ගන්න. ඉතින් ඒක හින්දා මේකට තමයි මම ඔක්කොම දාලා කොටාගෙන පොල් සම්බෝල හදාගන්නේ. ඉස්සෙල්ලාම මේ ටික හොඳට කුඩු වෙනකන් කොටා ගන්න ඕනේ. බත් එකත් ඉක්මනට ඉතෙනකන් මම බටු ටිකකුත් තෙල් දාගන්න තමයි යන්නේ. මොකද අද උදේට මම හිතන් ඉන්නේ බටු තෙල් දාලා සම්බෝල එක්කන් කෑම ටිකක් කන්න. ඉතින් ඒක හින්දා බටු ටික මම ඉක්මනට දැන් තෙල් දාගන්න තමයි ලෑස්ති වෙන්නේ. ඔයා හොස්ටල් ඉන්න කෙනෙක් නම් ඔයා හොස්ටල් එකේ උයා ගන්න කෙනෙක් නම් ඔයා දන්නවා ඉතින් නේද මේ දුක. ඉතින් ගෙදර ඉන්නකොට අපි මෙහෙම උයන්නේ නෑනේ. දැන් ඉතින් උදේම නැගිටලා අපිට උයා ගන්න බෑ. ඒක ඇත්තටම දුකක්. ගෙදර ඉන්න දවසට නම් මේක ඉතින් දැනෙන්නේ නෑනේ. මොකද ඉතින් අම්මා හැමදේම කරලා දෙනවනේ. මම මැටි ඇතිලියක් මේ වැඩේට තෝරගත්තේ ඇලුමිනියම් වළඳක උයනවට වඩා මැටි ඇතිලියක යුවාම රස වැඩි කියලා මට හිතෙනවා. ඉතින් ඉස්සෙල්ලාම තෙල් එකට කරපිංචා ලුණු දාගෙන මම මේක ලිපෙන් තිබ්බා පොඩ්ඩක් කරපිස්සෙන්න. ඉතින් එතකම් මේ කපාගත්ත බටු එකට ලුණු මිරිස් කහ දාගෙන අරක කරපිස්සුනාම දාගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් මම මේ උයන්නේ මට හිතෙන විදියට මම මේ උයනවා වැරදිද දන්නේ නැහැ. මම ඉතින් උයන්නේ මට හිතෙනවා මම උයනවා. මං ඊට පස්සේ මේක පොඩ්ඩක් තැම්බෙන්න වතුර ටිකකුත් දාලා කරවල ටිකකුත් මේකටම දාගත්තා. මොකද ඉතින් ආය අමුතුවෙන් කරවල යන්න ඕනේ නෑ නේද? බත් එකත් ඉදෙනකන් බටු එකත් ඉදෙනකන් මම ලෑස්ති වෙන්නේ දැන් පොල් සම්බෝලේ හදාගන්න. අර හාල් මැස්සට කුඩු කරගත්ත එකටම ලුණුයි මිරිසුයි කෑලි මිරිසුයි දාගෙන මේ ටිකත් හොඳට කොටා ගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ ඒකටම පොල් ටිකක් දාගන්නවා. ඔන්න මම සම්බෝල හදාන්න ඉවරයි. මේකට දැන් තෙහි ටිකකුත් දාගෙන හොඳට අනා ගන්න ඕනේ. ඔන්න මගේ බත් එකත් දැන් රෙඩි. එතකොට බටු එකත් තව පොඩ්ඩෙන් රෙඩි. උයාගෙන කරගෙන මං කන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. අද මං කන ගමන් බණක් අහන්න තමයි මේ හදන්නේ. අපි හිතනවා අපි හරි කියලා. නමුත් යන්නේ වැරදි ගමනක. ඉතින් මං ගොඩක් ආසයි කාගම හාමුදුරුවන්ගේ බණ අහන්න. එයායි කියපු එක ඇත්ත නේද? අපි හිතනවා අපි හරි කියලා. හැබැයි අපි යන්නේ වැරදිම ගමනක. ඇත්තනේ නේද? ගොඩාක් තැන්වලදී ඒක එහෙමම තමයි වෙන්නේ. මං කාලා බීලා ඉවර වෙලා මගේ පාඩම් වැඩ ටිකක් කරන්න තමයි හදන්නේ. මොකද ඉතින් අද ලෙක්චර්ස් උත් නැති හින්දා
ඉතින් ඔන්න ඔය විදියට තමා මගේ අද දවස ගෙවුනේ. ඕගොල්ලෝ මගේ වීඩියෝස් බලන්න කැමති නම් මාව සබස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම තමා ආය අලුත් වීඩියෝ එකකින් හම්බෙනකන් ඕගොල්ලෝ හැමෝම සතුටින් පරිස්සමට ඉන්න ඕනේ.